දන්නවද? ඔයා අම්මා කෙනෙක් නම් ඔයා තාත්තා කෙනෙක් නම් හොඳට මතක තියාගන්න මේක. ඔයාගේ ජීවිතය ඔයා පරිස්සම් කරගන්න. හැම වෙලාවකදීම කොහේ හිටියත් මොන වැඩේ කරත් රැකියා ස්ථානයේ වුණත් කොහේ වුණත් පාරේදී මගතොටේදී කොහේදී වුණත් ඔයාගේ ජීවිතය ඔයා හැම වෙලාවෙම හරිම පරිස්සම් කරගන්න. මොකද ඔයාගේ ජීවිතයට යම්කිසි අනතුරක් සිද්ධ වුණොත් මොන හරි හොඳ නැති දෙයක් සිද්ධ වුණොත් ඒකට ඔයාගේ දරුවන්ට මූණ දෙන්න සිද්ධ වෙනවා. හිතන්න ඔයාගේ ජීවිතය නැති වුණොත් එහෙම ඔයාගේ අතපසු වීමක් නිසා ඔයා පරිස්සම් වෙන්නේ නැතිව නිකන් මැරණ එක නෙමෙයි. නිකන් මැරණ එක කොහොමත් ඉතින් හැම මිනිස්සෙකම මේ ලෝකෙට ඉපදුනාම මැරිලා යනවනේ. ඒක නෙමෙයි මම කියන්නේ. තමන්ගේ පරිස්සම නැති නිසා. තමන්ගේ අවධානය නැති නිසා. තමන්ගේ ජීවිතය අහිමි වුණොත් එහෙම නැත්නම් එක තැන්වීමක් වගේ දෙයක් සිද්ධ වුණොත් එහෙම ඔයා අම්ම කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ඒ දේවල් බලපාන්න ඔයාගේ දරුවන්ට. මොකද අපි හිතමුකෝ ජීවිතේ නැති වුණා කියලා. දැන් ඔයා අම්මා කෙනෙක් නම් ඔයාගේ පරිස්සම් වීමක් නැති හේතුවෙන් ඔයාගේ ජීවිතේ නැති වුණොත් ඒ දරුවන්ට නැති වෙන්නේ අම්මා. එයාලගේ. හැබැයි ඒ සැමියාට වෙන බිරිඳක්ව රීප්ලේස් කරන්න පුළුවන්. හැබැයි ඒ දරුවන්ට වෙන අම්ම කෙනෙක්ව රීප්ලේස් කරන්න බෑ. ඒ නැති වෙන ජීවිතය තාත්තා කෙනෙක් නම් ඒ වයිෆ්ට වෙන හස්බන්ඩ් කෙනෙක්ව රීප්ලේස් කරන්න පුළුවන්. හැබැයි ඒ දරුවන්ට වෙන තාත්තා කෙනෙක්ව රීප්ලේස් කරන්න බෑ. මොකද ඔයාගේ දරුවන්ට ඔයා අම්මා කෙනෙක් වුණත් තාත්තා කෙනෙක් වුණත් ඔයාගේ දරුවන්ට ඔයා තරම් ආදරය කරන, ඔයා තරම් පරිස්සම් කරන ඒගොල්ලොන්ව රැක බලා ගන්න, ඒගොල්ලොන්ගේ සියලු අවශ්‍යතා නොපිරිහෙලා ඉෂ්ට කරන ඒ වගේ කෙනෙක් වෙන කවුරුත් නෑ දරුවන්ට. දෙමව්පියෝ විතරයි ඉන්නේ. ඉතින් ඔයා අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් තමන්ගේ ජීවිතය ගැන හැම තිස්සෙම හැම වෙලාවෙම පරිස්සම් වෙන්න. පරිස්සම් කරගන්න. මොනවා කරන්න ගියත් මගේ ජීවිතයට හානියක් වෙන්නේ නැති වෙන විදියට හොඳින්ම ඒ කියන්නේ අපි අවදානෙන් දේවල් කරනවා නම් අපිට පරිස්සම ඉබේම හැදෙනවා. මට මේක නිකන් කියන්න හිතුනේ. ගොඩක් වෙලාවට මගේ හස්බන්ඩ්ටත් මම මේක කියනවා. එයාත් ඔය පාරේ වැඩට යන්න ගියාම පාරේදී බස් වලට දුවනවා, කෝච්චියට දුවනවා. හරිද? ඒ වගේ වෙලාවට මම එයාට කියලා තියෙන දෙයක් ඔයා පරිස්සමෙන් දුවලා ඔහොම ගිහින් බස් වල එල්ලෙන්න එපා. ඔහොම දුවලා ගිහින් කෝච්චි වල එල්ලෙන්න එපා කියලා. මොකද එයාට මොකක් හරි වුණොත් ඒක බලපාන්නේ දරුවටනේ. තමන්ගේ තාත්තානේ. ඒක මට මතක් වුණා ඉතින් මේ වෙලාවේ. ඉතින් ඒකයි මම ඒ කරුණ ෂෙයා කරගත්තේ මේ විදියට ඕගොල්ලොත් එක්කත් පරිස්සමෙන්ම ඉන්න. මොකද අපේ හැම දෙයක්ම අවසානයේ බලපාන්නේ අපේ පවුලට. වෙන කාටවත් නෙමෙයි. අනිත් හැමෝටම අපි වෙනුවෙන් වෙන ඕන කෙනෙක්ව රීප්ලේස් කරන්න පුළුවන්. හැබැයි අපේ පවුල ඇතුළට අපේ දරුවන්ට වෙන අම්මලා තාත්තලා නැහනේ. ඒක මතක තියාගන්න. ගිහින් එන්නම්. බයි.